ඒකෙදි අපි ඒකත් ප්‍රායෝගිකව පෙන්නමු. සාමාන්‍ය ඒකයි අපි දැන් ගොඩක් වෙලාවට හොඳයි කියන්නේ මේ රතු හාල්නේ. ඒ රතු හාල් හොඳයි කියන්නේ මෙන්න මේවයි. ඒ කියන්නේ දැන් අපි ඇත්තටම ගොඩක් පාවිච්චි කරන හාල්නේ. අපි දන්නවා මේක පිෂ්ඨය. පිෂ්ඨය අන්තිමට කැඩලා ග්ලූකෝස් බවට පත් වෙන්නේ. එතකොට මේ අපි රතු හාල් නොවන හාල් ගත්තට පස්සේ වෙන්නේ ඒක ඉක්මනටම ග්ලූකෝස් අපේ ඇඟට ඇබ්සෝබ් කරගන්නවා. හැබැයි මේ රතු හාල් වල වෙන්නේ ඒක හිමින් තමයි අපිට කියන්නේ දිරවන්න ගොඩක් කාලයක් යනවා. එතකොට ඉක්මනට මේකේ සීනි ටික ඇඟ ඇතුළට එන්නේ නැහැ මේක. එතකොට බයිස්ට්‍රාවියත් එක්ක යනවා. ඒකයි හාල් රතු හාල් ගන්න කියන එක කියන්නේ. සරලව කිව්වේ. ඊට වඩා ගොඩාක් ලොකු විස්තරයක් තියෙනවා ඔක් ගැන සරලව කිව්වේ. එතකොට රතු හාල්නේ ගොඩක් වෙලාවට ඔය බාල කරන්න අපි ඩයි දාන්නේ. ඉතින් මම කියලා දෙන්නම් සාමාන්‍යයෙන් අපි කලිනුත් එක දවසක් කතා කරා. දැන් මේ විදිහට රතු හාල්යක් අරන් අපි මෙහෙ වතුරට දාලා බැලුවට පස්සේ පළවෙනි කාරණේ තමයි අපි හාල් දිය කරද්දී අපි දන්නවා ගොඩාක් රතු පාටට වතුර යනවා නම් එතකොට අපිට සැකයක් ඇති කරගන්න පුළුවන් මේක ඩයි දාලා තියෙන කියලා. ඊළඟට පෙන්නන්දි හිතන්නකෝ දැන් අපි එදා කහදිය කරා වගේ මේක අරන් හොඳට දිය කරාට පස්සේ කොහොම කරත් මේකත් අර ටික ඔන්න වතුර ටික දිය වෙන්න ගන්නවා. ඒකට හේතුව තමයි මේකේ පිෂ්ඨය තියෙනවා. ඊළඟට අර රතු නියුඩ්ඩේ අපි දන්නවා චුට්ට ලාවට අර රතු පාට නියුඩ්ඩ කැඩෙන හින්දා. හැබැයි මේකෙත් ප්‍රශ්නේ අර වගේමයි. දැන් මේකේ ඩයි තියෙනවා නම් මේ ඩයි අංශු හොඳට ජල අංශුත් එක්ක බැඳෙනවනේ. හැබැයි මේකේ මේ දැන් මේක අපි දැක්කා දැන් මේකේ ඩයි තිබ්බත් මේ පාට එනවා මේක අපි හාල් හොඳ හාල් තිබ්බත් මේ පාට එනවා ඒකට හේතුව තමයි ඩයි තිබ්බත් අර ජලාංශුත් එක්ක මේක හොඳට බැඳෙනවා මේකේ හොඳ හාල් තියෙනවනම් වෙන අර පිෂ්ඨයයි ඊට පස්සේ අර තියෙන නියුඩ්ඩත් මේකත් දිය වෙනවා හැබැයි මේක ටික වෙලාවක් යද්දී සාමාන්‍ය මිනිත්තු 30ක් විතර තියලා බලද්දී හොඳ හාල් එකක් නම් මේක නැවත අවර්ණ වෙනවා ඒකට හේතුව නියුඩ්ඩයි අර පිෂ්ඨයයි මේකට යටට අවක්ෂේප වෙන නිසා ඉතින් අපි බලමු තව ටිකකින් මේක ඉතින් හොඳ හාල් එකක්ද නැද්ද කියන එක. ඊට පස්සේ තමයි තවත් හාල් ගැන කියනවනම් අපිට තේරෙන සාමාන්‍යයෙන් අතට හාල් ටිකක් අරන් චුට්ටක් අපි හොඳට අතේ පොඩ්ඩක් තෙතමනේ තියාගෙන පොඩ්ඩක් මේව කරලා බැලුවොත් එimhe එතකොට අතේ අපිට ඩයි ගෑවෙනවද නැද්ද කියන එක තේරෙනවා. ඊළඟට කැඩුණු හාල් ගන්න එපා. ඒක අනිවාර්යෙන් ටික දවලාවක් යද්දි ඔයාලා අර බත් එක ඔයද්දි මේක බෙරි වෙන්න ගන්නවා. ඊට පස්සේ අනිත් කාරණේ තමයි ගුල්ලෝ. ඔයාලා දන්නවා පණු කැදලි හෝ ගුල්ලෝ ඉන්නවනම් ගන්න එපා. එක ගුල්ලෙක් හිටියත් ගන්න එපාකට හේතුව තමයි එක ගුල්ලෙක් ඉන්නවා කියන්නේ ඒකේ බීජ අනිවාර්යයෙන් මේ හාල් එක ඇතුලේ ඉන්නවා. ඔයාලා හිතන්න එපා මේක එක ගුල්ලෙන්නේ කියලා. නැති ඕක හොදනකොට අයින් කළා දාන්න පුළුවන් කියලා. පුළුවන් නේ. ඕක ප්‍රශ්නයක් නැහැ නේ කියලා. මොකද ඔයාලා ගෙනියලා හාල් ඔයාලා මේ හාල් ග්‍රෑම් 500 ගෙනියන්නේ නැහැනේ. එක්කෝ කිලෝ එකක් අවමේ ගෙනියනවා. එතකොට ඔය කිලෝ එක තියනවා කියන්නේ අනිවාර්යෙන් ඕක ඇතුලේ ගුල්ලන්ගේ බීජ තියෙනවා. ඔයාලා ගෙදර ගිහලා තියෙද්දි ඒ ගුල්ලෝ බීජ ගුල්ලෝ බවට පත් වෙනවා. ඊට පස්සේ ඒක විතරක් නෙමෙයි වෙන්නේ මේ ගුල්ලා අනිත් කෑම වලටත් යනවා. විශේෂයෙන් ඊළඟට මේ කඩහිමියොන්ට කියන්නේ ඔයාලා ඔන්න ගොල්ලෝ හිටියා කියලා අයින් කරා කියන්නකෝ. හැබැයි අර වාජනය හොඳට පිරිසිදු කරන්නේ නැතුව නැවතත් හාල් එකක් ගෙනත් දාන්න එපා. හාල් එක මාරු කරනවා නම් අපි දන්නවනේ ලූස් හාල් විකුණද්දි මිනිස්සු කරන්නේ ගේනවා අරකටම හලනවා විකුණනවා අරකටම හලනවා. හැබැයි ඔයාලා දන්නේ නැතුව ඔයාලා අරක ඇතුලේ ගොල්ලෝ ඉන්න සමහරකට අපි ගිහින් බලනකන් දන්නේ නැහැ. ඒකෝට සමහර හොඳ හාල් එකක් අර ගොල්ලෝ හිටියේකට දැම්මම නැවත අර මේක නැවත. ඒ කියන්නේ හිතන්නකෝ සරලම දේ නඩුවක්ම වැටුණා කියලා. නඩුවක් වැටලා වුණා පරණ හාල් ටික අයින් කරා. හැබැයි ඔයාලා ගිහලා නැවත දාන්නේ හාල් එක අරකටම නම් නැවත ඒ හාල් එකටත් ගුල්ලෝ වෙන. ඉතින් එහෙනම් විශේෂයෙන් මොකද අපිට ගිහලා අත්දැකීම් තියෙන ඉඳ මේ කියන්නේ ගැන ගියාට පස්සේ කියනවා වෙන්න බෑ මහත්තයා මේ ඊයේ හාල් එක දැම්මේ කියලා. ඔව් ඊයේ වෙන්නේ දාන්නේ නැත්තේ. හැබැයි ඔయిత කලින් යට එක්ක ගුල්ලෝ ඉන්නේ නැති. නැත්තම් සතියකට කලින් හාල් එක දැම්මේ කියනවා. ඒ හිටපු අර බීජ මේ වෙලා ඒ ගුල්ලෝ ඉන්නවා. ඉතින් ඒ අපි තව සමහරලාට දැකලා තිනවා මේ පුස් වගේ හැදිලා එකට ඇලිච්ච මේ ඇලිච්ච ඒ පණු කැදලි. ඒ කියන්නේ අර පණුවා හැදනවනේ. ඒතකොට ඒකට තමයි මේ පණු කැදලි කියන්නේ. එකට සෙට් වෙනවා. ඒකෙන් තමයි දැනගන්න පුළුවන්. ඒ කියන්නේ දැන් අපි දැකලා දන්නවා අපි දන්නවා අනිවාර්යෙන් මේකේ පණු කැදලි තියෙනවා කියන එක. ඒ කියන්නේ හාල් ටික එකට සෙට් වෙලා තියෙනවා නම් අනිවාර්යෙන් එතන මේ කියන්නේ පණුවගේ බහිස්ත්‍රාවයත් එක තමයි එකට සෙට් වෙන්නේ ඔය ටික හාල් ටික. ඒ නිසා ඉතින් ඒ පණු කැදලි තිබ්බත් ඒවා ගන්නත් එපා. ඉතින් මොකටද නේ අපි සල්ලි දීලා අපිට අහිතකර දෙයක් හෝ ඒ කියන්නේ මනුස්ස පාජිපෝරුජනේට නුසුසු දෙයක් ගන්න. දෛනිකව ගන්න දෙයක් නේ. අනිවාර්යෙන් මොකද හාල් කියන එක තමයි තුන් වේලම කන ආහාරය. ඒ නිසා